මතක තියාගන්න ජීවිතේ සැලසුම් කරපු කිසිවෙක් මරණය සැලසුම් කරේ නැති නිසාම අද වෙද්දී මරණින් පස්සේ වුන් දුගතිගාමී වෙලා. ඔවුන් සුගතිය ඉපදෙන්න බැරි වෙලා. දුර්ලභ වූ මනුෂ්‍යාත්මය දුර්ලභයි. පැහැදිලිවම කියන්න. නිසා පුළුවන් තරම් මිනිසුනේ යථාර්ථය දකින්න පුරුදු පුහුණු වෙන්න. අල්පේච්ඡ ස්වභාවයට පුරුදු පුහුණු වෙන්න කියලා කියන්නේ හේතුවක් මුල් කරගෙන ජීවත් වෙන්න. අවශ්‍යතාවයට අනුව කටයුතු කරගත්තා වූ සිංහල ජාතියේ සැබෑ ස්වරූපය නැවත ඉස්මතු කරන්න. අපිට ඉස්ලාමී ජාතියට පහර දෙන්න, ද්‍රවිඩ ජාතියට පහර දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍යයි අපේ ජාතිය නිවැරදිව අවදි කරන්න, අපේ ජාතිය නිවැරදිව පිහිටවන්න, අපේ ජාතිය වහල් කරන්න මුදවන්න, අපේ ජාතිය ලෙඩදුක් කරදර නැති කරන්න, අපේ ජාතියේ බුද්ධිය හොවා ගන්න, අපේ ජාතියේ සංස්කෘතිය ඉස්මතු කරන්න අවශ්‍යයි. ඇයි? මේ ජාතිය ලෝකෙට අවශ්‍යයි. මේ ජාති මිනිස් වර්ගය වෙනුවෙන් අවශ්‍යයි. මේ ජාතිය සමස්ත ලෝකයේ සුරකිතාවය වෙනුවෙන් අවශ්‍යයි. අන්න ඒ කාරණාව මතක තියාගන්න. ඒ නිසා අපිට වැරදුණු තැන් ටික අපි හදාගන්න. ජීවිතය සැලසුම් කරන්න. සැලසුම් කරනවා සමගම ඔබ අනිවාර්යයෙන්ම මරණයත් සැලසුම් කරන්න. මරණයෙන් පසු ජීවිතයත් ඔබ සැලසුම් කරන්න. මේ ආත්මය නිවන පසක් කරන ඒ දෙත් ඔබ සැලසුම් සහගතව යන්න. ඔබ හිතන්න එපා ඔබට ගැලවිලා තියනවා කියලා, ගැලවීම තියනවා කියලා කිසිම දෙයක්.